අද වෙසක් පොය දවස. ඉතින් අපි අද උදෙන්ම යනවා දානයක් දෙන්න. සිල් ගන්න අයට උදේ දාන වේල තමයි අපි දෙන්න යන්නේ. මේ පරිසරයේ විනාශ කරන මිනිහෙක් වෙන්න හොඳ නැහැ කියන එක තමයි අපි ඔළුවට ගිහින්. Balik ayo home tadi. Ainin yang dalam tu. Sama ada gini. Mana? පන්සලේ සිල් ගත් අය ගොඩක් හිටියා. දැන් වෙලාව 6:45යි. දැන් තමයි උදේ දාන වේල ගන්නේ. සිල් ගත් අයට දාන දීලා නම් ඉවරයි. දැන් ඉතින් අපි දාන ගන්න එපයි. ඊට කලින් මෙන්න මේ බව් පැටවුන්ට අපි යෝගට් දුන්නා. අපි දැන් ඩාන්සල් යනවා කමිටියකින් 12ට විතර නේ. තාම වෙලා වැඩි. උදේම දැන් වෙලාව 8:37යි. yang kan dia dah Pandai dana. Buat mehe පැන ගන්න පැතරලා ඉන්න. අපි දාන දීලා ඉවරයි. දැන් ගෙදර දාන්සලේ ඉන්නේ. දැන් වෙලාව උදේ 10:00 අපි කට්ටිය දාන්සල යන්න කියලා ගෙදරින් එළියට ආවා. අපිට පළවෙනි දාන්සල හම්බුණා කොමඩු දාන්සල. කොමඩු දාන්සලක් තිබ්බා. ඒකට යන්න හදන්නේ. කොමඩු අපිට කඩල දාන්සලක් හම්බුණා. මේකල කඩල අරන් යනවා. අපි නවත්තපු දෙවනි දාන්සල. කොහොමද නවත්තු කොමඩ ඩෙක් දැම්ම වානේ ඇක්සිඩන්ට් එකක් කරලා ලේපේ දාන්න එකට වානේ
ඒ විදිහට අපි ගොඩක් දන්සල් ස්කිප් කරා. මොකද ඒ වෙලාවේ අපේ ටාගට් එක තිබ්බ අයිස්ක්‍රීම් කන්න එක දවල් හින්දා බීම වගේ දන්සල් අපි ස්කිප් කරා. මෙන්න මෙයාට මොනවාද සෝයා අයිස්ක්‍රීම් කන්න ඕනි කියලා අපි ආවා කළුතරටම. සල්ලි දීලා සෝයා අයිස්ක්‍රීම් මේ වෙසක් දවසේ නිකන් කන්න පුළුවන් කම තියාගෙන ini katanya ya අපි දැන් තව තැනකින් සෝයා අයිස්ක්‍රීම් කන්න හදන්නේ. ක්‍රීම් සරුවත්. මේ දන්සල ක්‍රීම් සරුවත් දන්සල ඇත්තට මේක මාරම රහයි. මම හිතනවා දෙකක්ද කොහෙද බිව්වා. මොනවාද? සෝප්. මේ තියෙන අපේ හතරවෙනි දන්සල. පළවෙනි ගැම්ම සව් එක අනිවාර්යෙන් බොනවා. ඊට පස්සේ සව් බිව්වා. මම නම් බිව්වේ නැහැ. මේ තමයි අපි පස්වෙනි දන්සල. සව් වල පොඩ 6 වෙනි දන්සල චොක්ලට් අයිස්ක්‍රීම්. පොලිම නැහැ. මෙතනින් පොලිම පටන් ගන්න පොඩ්ඩයි. මේ අය රෙදි හොදනවා. අයිස්ක්‍රීම් හදාගෙන රෙදි හේතුවා. අපේ ලන්ච් එක ගත්තේ අපි මේ දන්සලේ. මේක තමයි අපේ 7 වෙනි දන්සල. හරි. මික්ස් ෆ්‍රයිඩ් රයිස් තමයි හම්බුනේ. අපි දැන් මේ මතකම පැත්තේ යනවා. මේ පැත්තේ දන්සල් තියෙනවා කියලා ආරංචි ආවා. මේ තියෙන්නේ අපේ 8 වෙනි දන්සල. මඤ්ඤොක්කා. දැන් වෙලාව හවස 4 පහු වෙලා තියෙන්නේ. මේ වෙලාවට සීනි සම්බල් පාන් කන්න තියෙනවා නම් මරු. ඉතින් අපිට හම්බුණා නියම දන්සලක් සීනි සම්බල් පාන් එක 30කුත් දෙනවා. අපි පොලිමේ ඉස්සරහා හරියම වගේ හිටියේ මොකද මේක දන්සල ඕපන් කරද්දිම වගේ තමයි අපි ගියේ. අතේ ටෝකේ අර අලු පාට වත්තේ දාන්නද මේ අපේ ජයග්‍රාහී 10 වෙනි දන්සල. මේ පැත්තේ ඇත්තටම සෙනග නැහැ. බලෙන් වගේ අපිට අයිස්ක්‍රීම් දෙන්නේ. උදේ 10 ඉඳන් අපි මේ දන්සල් යන නිසා දැන් හවස් වෙලා නිසා අපි ගෙදර ගිහිල්ලා ඉක්මනින් වොෂ් දාලා අපි දැන් ආයෙත් රෑ වෙසක් බලන්න යන්න හදන්නේ. අපි ඉතින් වෙසක් බලන්න යන්නේ කියලා මුලින්ම ආවෙත් දන්සලකට. අපි දන්සලේ පිටිපස්සෙන් ගිහින් තමයි කෑවේ. පොලිමේ හදියේ නැහැ. රෑටත් බත් කන්න ඇවිල්ලා මහා බද්දලයා අදවලුත් දන්සල් වලින් බත් කාලා ආයෙ රෑටත් කනවා. Don't touch me. You know you won't. දැන් අපි යනවා හොල්මන් මන්දිරයක් හොයාගෙන. හැබැයි හොල්මන් මන්දිරයක් තියෙනවා කියලා කියපු කෙනා මග යන ගමන් කියනවා අපිට ඒ පැත්තේ නෙවෙයි හොල්මන් මන්දිරේ තියෙනවා කියලා වෙන පැත්තකට. හොල්මන්
මන්දිරයක් බලන්න බැරි වෙච්ච හින්දා මින්ලොන් අපිව ඇත්ත හොල්මන් බලන්න කියලා එකයි යන්න හදන්නේ. අපි හොල්මන් මන්දිරයක් බලන්න හදන්නේ. තොටු බෝලට බා තොටු බෝල නෑනේ ඈ ඒතර සුපිරි ප්ලේස් එක අයියර ඩ්‍රයිව් කරන්නේ මේ මල්ලියත් එක්ක අයියා ඒජන්ත මංගොඩ ගිහිල්ලෙමුකෝ ඉතින් මෙයාවත් තරව ඒජන්ත මංගොඩ මෙයාවත් තරව ඒජන්ත මංගොඩ මලව් දින ඒකයි ඒවල ඇතිනේ ඒජන්ට්ස් වගේ මේ අංගු දෙක උනේ මේක ඒජන්ත මංගොඩ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒජන්ත ඔගේ මොකද නෑ ලයිට් එක පේන්නේ අපි නම් කොල්ලන් දැක්කේ නැහැ. ඒ හින්දා බය කරන්න සොහනම් මැද්දෙන් එක යන්න හදන්නේ. කොල්මන් මන්දිරයට වඩා එක්ස්පීරියන්ස් එකක් දෙන්නම් කියලා. වීඩියෝ එකක් ගන්න. ඔයගලන් මොනවද කියන්න තියෙන්නේ? මගේ vlog එක ඉවර කරන්න ඔයගලන් මොනවද කියන්න තියෙන්නේ? කොල්මන් දැක්කද? කොල්මන් දැකලා ඉන්නේ. ඒක සීට් එකේ. අපි මේක දිච ගත්තා. බ්ලොග් එක ඉවර නැහැ. අද පොයට පස්සේ දවස අපි අද ෆිල්ම් එකක් බලන්න යනවා. ඒ යන ගමන් අපි දැක්ක සින් සම්බල් පන්සල. ඉතින් අපි ලැජ්ජ නැතුව ඒකෙත් නැවතුවා. ඔව් විහාරි ලස්සනයි. ෆිල්ම් හෝල් එකට අපි ආවේ වාලම්පුරි ෆිල්ම් එක බලන්න. අපි ටිකට්ස් කලින් බුක් කරලා ආවේ. නැත්තම් ටිකට්ස් ඉවර වෙයි කියලා. නමුත් මෙතන ටිකට්ස් ගන්න තිබ්බා. සීට්ස් ඉතුරු වෙලා තිබ්බා. මොකද අද වැඩිය කට්ටිය ෆිල්ම්ස් බලන්න එන්නේ නැති නිසා. එකතු කරන්නම්. හැබැයි මේ ෆිල්ම් එක හැමෝම ගිහලා බලන්න ඕනි ෆිල්ම් එකක්. හරි ලස්සනයි. අඩු බලන්න සීන් එක. අකෝ මෙනික් වල වඩා ගණන් බා. මොකද බෙල්ල නැත්තම්. ඉතින් ඌ පොර කනවා. හපා ගන්නවා, ලී වැක්කිරෙනවා. එතනින් දිනන එක සර් මස් කට්ට අරගෙන ආයෙ උදුවනවා. ඉවරයක් නෑ සර්. ඉවරයක් නෑ. හතියරයට දුවනවා සර්. අපිම අපේ පස්සේ කැරකි පන්නනවා සර්. අපි බලන්නේ කේරෙන්න සර්. ෆිල්ම් එක නම් බලලා ඉවරයි. දැන් අපි ඩිනර් ගන්න හදන්නේ. හැබැයි ඩිනර් ඕඩර් එක ටිකක් කරලා වුණා. ඒ හින්දා අපි ගේම්ස් ප්ලේ කරන්න ආවා. මේ මට මේක කරන්න ඕනේ. මේක වෙන්නේ. බස් ගන්න. අය මොනවද කියන්නේ මොනවද? ඔව් දැන් අයියෝ මට මේක කරන්න මේක. ඒක බාර නව් ගත්තා හරි අතාරින්න බා අල්ලගෙන ඉන්න හරි God bless you හරි දැන් ටුඩේ ගියා හරි හරි දැන් අංගාල ගන්න. හරි අන්තිමට ගොඩක් පාරක් කරලා try කරලා ෆෝන් හරි දෙන්නෙක් ගත්තා. නෑ පිටේ කුඩු ගන්න බ්ලැක් කලර් දැක්කිනේ ෆොටෝ එක. නෑ මේ නැති. වාත්තුව පැත්තේ පන්සලක තිබ්බ ලස්සන කූඩුවක්. මට හැබැයි පන්සලේ නම මතක නැහැ. ඒ කූඩුව මාරම ලස්සන නිසා මම හිතුවා මේ vlog එකට ඒකත් ඇඩ් කරන්න ඕනි කියලා.
මේ කූඩුව හදන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඒ කූඩුව ගොඩාක් උස කූඩුවක්. මොනවද ලස්සනයි. එයාගේ තනියෙන් ෆොටෝ එකක් කරන්න. අනේ බබා පයරේ.